ඔයා උපන් මාසය කියන්නේ එක ඩේට් එකක් විතරද? නැත්නම් ඒක ඔයාගේ හැඟීම්, සිතුවිලි සහ හැසිරීම් තීරණය කරන සීක්‍රට් කෝඩ් එකක්ද? අපි කියනවනේ ඔයා උපන් වෙලාවෙම ඔයා කවුද කියලා ලියලා තියෙනවා කියලා. ඒක ඇත්තක්ද? නැත්නම් මිත්‍යකක්ද? අපි ලෝකයට එන වෙලාවේ එන්වයරන්මන්ට් එක, එනර්ජි එක සහ මයින්ඩ්සෙට් එක වෙනස් වෙනවා. ඒ නිසාම සමහර අය කාම් ස්වභාවයක් තියෙනවා. සමහර අය ඇග්‍රෙසිව් ස්වභාවයක් ගන්නවා. තවත් අය ඉමෝෂනල් ස්වභාවයක් ගන්නවා. දැන් අපි බලමු ඔයා උපන් මාසය ඔයාගේ පර්සනැලිටි එකට මැච් වෙනවද කියලා. ජනවාරි මාසයේ උපන් අය ජීවිතය ඉතාමත් සීරියස් ලෙස ගන්න අය. ඔවුන්ට පැහැදිලි ගෝල්ස් සහ ඩ්‍රීම්ස් තියෙනවා. ඒවා සපුරා ගැනීමට ස්ට්‍රෝං ඩිසිප්ලීන් එකක් තියෙනවා. ඒත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ ඕවර්තින්කින් සහ ප්‍රෙෂර් වැඩි වශයෙන් තිබෙන්න පුළුවන්. පෙබරවාරි මාසයේ උපන් අය වෙනස්ව සිතන ක්‍රියේටිව් සහ යුනික් ස්වභාවයක් ඇති අය. සමහර වෙලාවට ඔවුන්ගේ අදහස් අනිත් අයට තේරුම් ගන්න කාලයක් යනවා. මාර්තු මාසයේ උපන් අය හදවතින්ම ජීවිතේ දකින අය. ඔවුන්ට ආදරය සහ වේදනාව දෙකම ගැඹුරින් අත්විඳින්න සිදුවෙනවා. ඒත් ඔවුන් ඉතාමත් කරුණාවන්ත ස්වභාවයක් දක්වනවා. අප්‍රේල් මාසයේ උපන් අය ඉතාමත් එනර්ජිටික් සහ බය නැති ස්වභාවයක් ඇති අය. ඔවුන් රිස්ක් ගන්න කැමති අය. අභියෝගවලට මුහුණ දීමට පසුබට වෙන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට තරහ පාලනය කිරීම අපහසු වෙන්න පුළුවන්. මැයි මාසයේ උපන් අය සරල ජීවිතයකට ආදරය කරන අය. ඔවුන් සාමය සහ ස්ථිරභාවය වඩා වැදගත් ලෙස සලකනවා. විශ්වාසය ඉතාමත් ගැඹුරින් ගොඩනගන අය වෙනවා. ජූනි මාසයේ උපන් අය සමාජශීලී සහ කතා කිරීමේ දක්ෂතාවයක් ඇති අය වෙයි. ඔවුන්ට අනිත් අය සමග ඉතා ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඔවුන්ගේ මූඩ් එක ඉක්මනින්ම වෙනස් වෙන්න පුළුවන්. ජූලි මාසයේ උපන් අය ඉතාමත් කෙයාරින් සහ පවුලයට බැඳුණු අය. ඔවුන් ආදරය කරන අය ආරක්ෂා කිරීමට හැම විටම උත්සාහ කරනවා. ඒත් ඔවුන්ට තුවාල වුණොත් බොහෝ විට නිහඬ වෙනවා. අගෝස්තු මාසයේ උපන් අය බෝන් ලීඩර්ස්ලා ලෙස සලකන්න පුළුවන්. ඔවුන්ට ඉතා ශක්තිමත් විශ්වාසයක් සහ ප්‍රසන්ස් එකක් තියෙනවා. ඔවුන් ඇතුල්වන ඕනෑම තැනක අවධානය ඔවුන් වෙත යොමු වෙනවා. ඒත් ඊගෝ එක සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ උපන් අය විස්තරාත්මකව බුද්ධිමත්ව වැඩ කරන අයයි. ඔවුන් හැමදේම හොඳින් සැලසුම් කරනවා. පර්ෆෙක්ට් විදියට වැඩ කිරීම ගැන වැඩි අවධානයක් දක්වනවා. ඒත් ඔවුන් සමහර වෙලාවට ඕවර්තින්කින් වෙන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ උපන් අය බැලන්ස් සහ හාමනි අගය කරන අය වේ. ඔවුන් ඉතාමත් මිත්‍රශීලී සහ චාමික් ස්වභාවයක් ඇති අතර රන්ටු තබරවලට කැමති නැහැ. නොවැම්බර් මාසයේ උපන් අය ඉතාමත් රහසිගත ස්වභාවයක් ඇති අය. ඔවුන් විශ්වාසය ලබා දීමට කාලය ගන්නා අතර කෙනෙක්ව විශ්වාස කළොත් ඔහුට ඉතා සමීප වෙනවා. දෙසැම්බර් මාසයේ උපන් අය ෆ්‍රී ස්පිරිටඩ් සහ ඇඩ්වෙන්චරස් අය. ඒ කියන්නේ අලුත් දේවල් අත්හදා බැලීමට කැමති අය. ඔවුන් ජීවිතේ විඳින අතර ඔවුන් නීතිවලට සීමා වීමට කැමති නැහැ. ඉතින්
ඔයා උපන් මාසේ ඔයාට මැච් වෙනවද කියලා හිතලා බලන්න. එහෙම නැත්නම් මේක වැරදි කියලා හිතෙනවද? කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයාගේ මාසේ ඔයාගේ පර්සනැලිටි එකට මැච් වෙනවද නැද්ද කියලා. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.